රමදාන් සීසන් එකේදී අපේ ෆිට්නස් ලෙවල්ස් මේන්ටේන් කරගන්න ෆිට්නස් ලයිෆ්ස්ටයිල් එක බැලන්ස් කරගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒක ඩිස්කස් කරන්න goals and time කියන topics දෙක යටතේ තමයි අපි ඒක ඩිස්කස් කරන්නේ. goals in the sense මේ month එක තුලදී ඔයා focus කරන්න ඕනේ මොනවා කරන්නද? ඒක muscle build කරන්නද? එහෙම නැත්නම් fat loss කරන්නද? එහෙමත් නැත්නම් maintenance phase එකට ගිහිල්ලා family religion පොඩ්ඩක් focus කරලා maintain කරගෙන ඉන්න තමන්ගේ progress එක අලුතෙන් මුකුත් කරන්න යන්නේ නැතුව. ඒත් එක්කම time එක කියලා ගත්තා නම් අපි train කරන්න ඕනේ කොයි වෙලාවටද කියන එක ගැන තමයි කතා කරන්න යන්නේ. So goals ගැන අපි බලුවා නම් අපිට number 1 තියෙනවා fat loss කරන්න පුළුවන්. fat loss කරන්න පුළුවන් obviously ගොඩක් අය හිතන් ඉන්නවා fasting period එකේ fat loss කරන්න බෑ කියලා. fat loss is possible. But fat loss කරනවා කියලා ඒක පටලවා ගන්න එපා intermittent fasting කියන dieting program එකත් එක්ක. intermittent fasting කියන්නේ රමදාන් month එකේ කරන fasting එකයි two different things. ගොඩක් වෙනස් ඒ දෙක. මොකද intermittent fasting එකේදී අපිට වතුර බොන්න පුළුවන්, coffee බොන්න පුළුවන්, sugar නැතුව black tea, එතකොට green tea ඔයගේ දේවල් ගන්න පුළුවන් without sugar. වතුර බොන්නත් පුළුවන් basically. calories නැති liquids වගේ එහෙම ගන්න පුළුවන් අපි intermittent fasting කරනකොට. ඒ වගේ නෙමෙයි රමදාන් month එකේදී fasting කියන්නේ මුකුත්ම ගන්න බෑ, කන්න බෑ, වතුර බොන්නත් බෑ. අර energy බහැලා තියෙන ගොඩක් වතුර බොන්නෙත් නැතුව ඉන්නේ. So intermittent fasting එක පටලවා ගන්න එපා. That's the main thing. ඊළඟට කියන්න ඕනේ අපිට තියෙන්නේ පොඩි eating window එකක් රමදාන් month එකේදී අපි fast කරද්දී. පාන්දර 5යි ගානක ඉඳන් හවස 6:00 වෙනකන් වගේ fast කරනවා. එතකොට අපිට කන්න තියෙන window එක සෑහෙන පොඩි. හවස 6:00 ඉඳලා ඊළඟ දවසේ පාන්දර 5:00 ඔය වගේ වෙලාවක් අතර time එකකට තමයි අපේ eating window එක set වෙන්නේ. ඒ අතර අපි නිදා ගන්නත් ඕනේ. So පොඩි eating window එකක් තමයි set වෙන්නේ. meals දෙකකට වගේ තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දැන් ඕගොල්ලෝ එතනත් fat loss කරනවා කියලා තව deficit එකක් maintain කරගන්න try කරලා extreme deficits වලට එහෙම යන්න එපා. මොකද අපේ eating window එක අඩු නිසා ඕගොල්ලෝ තව කෑම අඩු කරයි කියන්නේ කන ටිකෙත් කෑම අඩු කරලා extreme deficits වලට යන්න එපා. කන meals දෙකෙන් තමන්ගේ maintenance වලට වඩා 300ක් වගේ ප්‍රමාණයක් 200ක් වුණත් කවන්න මේ දවස් වලට නම් අපේ metabolism එහෙම අඩු නිසා 200ක් 300ක් අතර ප්‍රමාණයක් deficit එකක් තියාගෙන කරගෙන යන්න පුළුවන් fat loss එකක් කරනවා නම්. ඊළඟට කියන්න ඕනේ hydration and metabolism ගැන. fasting period එකේදී intermittent fasting වගේ නෙමෙයි කියලා මම කිව්වා. අපි වතුර බොන්නේ නැහැ මේ fasting period එකේදී. පාන්දර ඉඳලා හවස 6:00 වගේ වෙනකන් ඇඟ හොඳටම dehydrate වෙලා තියෙන්නේ ඒ වෙද්දී. එතකොට අපේ metabolism එක ගොඩක් slow වෙන ඇඟ dehydrate වුණාම ඒ නිසා මම කියලා තියෙනවා metabolism ගැන සෑහෙන metabolism එක අඩු වුණාම අපේ fat loss rate එක අඩු වෙනවා. කියන්නේ ඉක්මනින් fat loss වෙන්නේ නැහැ, slow වෙනවා process එක. ඒ නිසා මේ month එකේදී fast results බලාපොරොත්තු වෙන්න එපා. පොඩි result එකක් වගේ තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ විදිහට තමයි fat loss එකක් තමන් target කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි බලමු goal number 2 muscle building. එහෙම නැත්නම් hypertrophy. තමන් bulk කරනවා නම් මේ month එකේදී ඒක ගොඩක් අමාරු දෙයක්. මම මේකෙදිත් කිව්වා අපේ eating window එක පොඩි. එතකොට දැන් bulk එකක් කරන්න නම් calorie surplus එකක් තියෙන්න ඕනේ. කන ඒ කියන්නේ අපේ maintenance level එකටත් වඩා 400ක් විතර වැඩිපුර කන්න ඕනේ calories. එතකොට ඒකෙදි අපි බෙදා ගන්න පුළුවන් මිනිස් කට්ටියව කාණ්ඩ දෙකකට beginners and intermediate advanced ඔය කට්ටිය එකක් beginnersලා තව group එකකට බෙදා ගන්න පුළුවන්. beginner කෙනෙක් ගත්තම ඒ කියන්නේ day 1 gym එකට යන්නේ රමදාන් month එක කියන්නේ අද හෙට තමයි gym එකට first time යන්නේ. යන්න එපා කියනව නෙමෙයි, අනිවාර්යෙන් යන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ month එකේදී ලොකු ඒ කියන්නේ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
දැන් ඔයා බිගිනර් කෙනෙක් නම් මේ month එක use කරන්න ටෙක්නික් ඉගෙන ගන්න ෆිට්නස් කියන ඒ කියන්නේ ඒක ලොකු ලයිෆ් ස්ටයිල් එකක් ෆිට්නස් කියන්නේ not අර්ණිය ඕවර්නයිට් ප්‍රොසෙස් එකක් නෙමෙයි මසල් බිල්ඩින් ඒවා එහෙම කියන්නේ ෆිට්නස් ගැන ඉගෙන ගන්න use කරන්න මේ month එක mainly ටෙක්නික් එහෙම පුරුදු වෙන්න මේ month එකේදී මොකද ටෙක්නික් එක ගොඩක් වැදගත් වෙනවා මසල් බිල්ඩින් වලට හොඳ කන්ට්‍රැක්ෂන් එකක් ගන්න මේ අවශ්‍ය වෙන නිසා බිගිනර් කෙනෙක් නම් ඒක ෆෝකස් කරන්න and also beginners ලගේ අර දැන් first year එක ගොඩක් වැදගත් මොකද ඒකෙදි සෑහෙන ලොකු මසල් ප්‍රමාණයක් හදන්න පුළුවන් පළවෙනි අවුරුද්දේදී ඒ නිසා මේ month එක පවා useful වෙනවා යම් ප්‍රමාණයක් මසල් බිල්ඩ් කරගන්න පුළුවන් වෙයි හරියට ඩයට් එක හිටියනම් intermediate advanced lifters ලා එක්ක compare කරද්දී then advanced lifters ලා compare කරාම නම් එහෙම කෙනෙක්ට advanced and intermediate lifters ලා බලනවා නම් මේ month එකේදී නම් එහෙම ලොකු progress එකක් දකින්න වෙන්නේ නැහැ maintenance phase එක වගේ තමයි එහෙම කෙනෙක්ට නම් ඉන්න වෙන්නේ එතකොට තමන් බල්ක් එකක් කරනවා නම් මේ month එකේදීත් calorie surplus එක obviously on just like in the other 11 months එතකොට තමන්ගේ calorie surplus එක ගන්න අමාරුයි නේ කියන්නේ තමන් ගොඩක් heavy කෙනෙක් නෑ කියන්නේ heavy කෙනෙක් බල්ක් කරනවා නම් ඒතර ලොකු calorie ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ඒක මේ තියෙන පොඩි eating window එකේදී සපුරා ගන්න බැරි නම් liquid calories වලට යන්න අනිවාර්යෙන් මොන හරි oats bananas dates අනම්මනම් දාලා shake එකක් හදාගන්න 700ක් 800ක් calories එන්න ඒ වගේ කරලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ වගේ කාලයකදී විතරක් මම usually මම mass gain වීඩියෝ එකේදී මම කිව්වා වැඩි recommend කරන්නේ නැහැ කියලා. but මේ month එකට වගේ විතරක් calories ටික ගන්න අමාරුම නම් විතරක් mass gain එක කරවයි ගියාට එහෙම issue එකක් වෙන්නේ නැහැ. ඊළඟට third goal එක තියෙනවා maintenance phase එකට යන්න පුළුවන් ඔයගොල්ලන්ට ඒකෙදි family religion ඒවා focus කරලා පොඩ්ඩක් එහෙම ලොකු goal එකක් නැහැ මම මෙච්චරක් muscle build කරගන්න ඕනේ එහෙම නැත්නම් මෙච්චරක් බර අඩු කරගන්න ඕනේ එහෙම මොකුත් නැහැ හිටියා වගේම maintenance phase එකට යනවා මේ calories ගන්න maintenance වල තියාගන්නවා family එකත් එක්ක පොඩ්ඩක් time spend කරනවා deload phase එකට යනවා ඒ කියන්නේ තමන්ගේ training වල volume එක intensity එකම පොඩ්ඩක් අඩු කරලා maintenance phase එකට යනවා ඒක තමන්ගේ long term progress එකට ගොඩක් useful වෙනවා එහෙම deload phase එකක් ගන්න එක තමන් ඉතුරු මාස 11ම training nutrition recovery හරියටම බලාගෙන කරනවා නම් මේ වගේ deload phase එකට යන එක ඕගොල්ලන්ට useful වෙයි එතකොට දැන් goals තුනක් කියලා තියෙනවා fat loss එතකොට muscle building ඊළඟට maintenance කරන්න කියලා කිව්වා එතකොට තමන් මොකද්ද තෝරගන්න ඕනේ ideal එක තමයි මම නම් suggest කරන්නේ maintenance phase එකට යන්න give your body a little time month එකක් දෙන්න recover වෙන්න පොඩ්ඩක් light train කරන්න මොකද obviously පොඩ්ඩක් අමාරුයි මේ month එකේදී training එහෙම කරගන්න ඒ නිසා recovery අඩු වෙන නිසා මේ month එකේදී deload phase එකට ගිහිල්ලා maintain කරන එක තමයි ගොඩක්ම suitable. තමන් fat loss එක කරන්න ඕන නම් go for that. If you are a beginner muscle build කරන්නත් it's okay. ඊළඟට අපි බලනවා නම් training time එක ගැන කතා කරන්න පුළුවන්. training ගැන කතා කරද්දී first week එක it's going to be challenging. අපි මාස 11ක් තිස්සේ normal විදියට කාලා බීලා සාමාන්‍ය වෙලාවට ඇහැරිලා සාමාන්‍ය විදියට කනවා නිදාගන්න රුටීන් එකක් තියෙනවා ඒ වගේ තියෙන්නේ ඒතර ට්‍රේන් කරන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය හවස 4ට ඔය වගේ වෙලාවල් වලට එහෙම ඉඳලා එක පාටම ඊළඟ දවසේ පටන් ගන්නවා පාන්දර නැගිටලා ෆාස්ට් කරනවා මුළු දවසක්ම කන්න නැතුව ඉඳලා කන්නේ ඊට පස්සේ හවසට එහෙම වුණාම අපේ ඇඟට ඒක ගොඩක් අලුත් දෙයක් වෙනස් දෙයක් වෙනවා ඒ නිසා first week එකේදී training විතරක් නෙමෙයි හැම දෙයකදීම වගේ it's gonna be challenging. ඒ නිසා තමන්ගේ training වලදී volume එකයි intensity එකයි අඩු කරන්න තමන්ගේ ඇඟට මේ situation එකට adapt වෙන්න time එකක් දෙන්න. තමන් listen to your body මේ දවස්වලදී මොකද අපේ recovery අඩුයි අපි dehydrate වෙලා ඉන්නේ energy levels අඩුයි අපේ ඇඟට අමාරු කාලයක් මේක. ඒ නිසා
ඇඟට අහුම්කම් දෙන්න මේ don't push the limits මේ දවස්වලදී මුල් කාලෙදී adapt වෙන්න දෙන්න. ඊට පස්සේ ඕන පොඩ ට්‍රේනින් වලදී push කරන්න start කරන්න. එතකොට ට්‍රේනින් කරන්න ඕන විදිහ ගැන එක තමයි කියන්න තියෙන්නේ. volume intensity අඩු කරලා light weight train කරන්න, shape එකේ maintain කරගෙන යන්න, train නොකර ඉන්න එපා. train කරන්න shape එකේ. ඒක train නොකර ඉන්න එපා කිව්වට තමන් ඉතුරු මාස 11ම හරියට ට්‍රේන් කරන කෙනෙක් නම් මේ month එකේදී break එකක් ගත්තට ඒකෙත් එහෙම issue එකක් වෙන්නේ නැහැ. දැන් අපි බලමු ට්‍රේන් කරන්න ඕන time එක ගැන. ට්‍රේන් කරන්න ඔයගොල්ලන්ට තියෙනවා times 4ක්. එතකොට උදේ පාන්දර meal එකට කලින් ට්‍රේන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ meal එකට පස්සේ ට්‍රේන් කරන්න පුළුවන්. නැත්නම් fast break කරන්න කලින්, ඒ කියන්නේ හවස ඉෆ්තාර් එකට කලින් ට්‍රේන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් fast break කරාට පස්සේ ට්‍රේන් කරන්න පුළුවන්. ඔය හතරම ගැන අපි දැන් බලමු. මුලින්ම බලුවා නම් fast break කරන්න fast එක start කරන්න කලින්, ඒ කියන්නේ උදේ පාන්දර meal එකට කලින් ට්‍රේන් කරන එක ගැන බලුවා නම් number one thing it's impractical. කරන්න ප්‍රායෝගික දෙයක් නෙමෙයි ඒක. මොකද තමන් ෆාස්ට් කරලා ඉවර වෙන්නේ, ෆාස්ටිං ස්ටාර්ට් කරන්නේ පාන්දර 5යි ගානකට නම් එතකොට 4:00ටවත් කන්න පටන් ගන්න වෙනවා. 4:00ට කන්න නම් හොඳ ට්‍රේනින් සෙෂන් එකක් දාගන්න නම් පැය එකමාරක දෙකක වගේ එකක් නම් 2:30 3:00ටවත් ට්‍රේනින් ස්ටාර්ට් කරන්න වෙනවා. එතකොට ප්‍රී වර්ක්අවුට් මීල් එකක් ගන්න ඕනේ. it's a long process. ප්‍රැක්ටිකල් නෑ. නින්ද කියන එකේම අමතක කරන්න වෙනවා. ඔය උදේ මීල් එකට කලින් ට්‍රේන් කරනවා නම්. ඊළඟට උදේ මීල් එකට පස්සේ, ඒ කියන්නේ about 6 am වගේ උදේට ෆාස්ට් කරලා ඒ මීල් එකට පස්සේ ට්‍රේන් කරනවා නම් ට්‍රේන් කරන්න පුළුවන් වෙයි. එනර්ජි එකත් ෂේප් එකේ තියෙයි. මොකද උදේට හොඳ මීල් එකක් දාලා ඉන්නේ, වතුරත් බීලා ඉන්නේ, හයිඩ්‍රේට් වෙලා ඉන්නේ, කෑමක් තියෙනවා සිස්ටම් එකේ. කරන්න පුළුවන්. but issue එක එන්නේ post workout meal එකක් ගන්න කොහෙන්ද කියලා. මොකද අපි fast කරාට පස්සේ ඊළඟට meal එක කන්නේ 6:00 විතර හවස. උදේ meal එකකින් පස්සේ train කරොත් එහෙම post workout එකක් ගන්න වෙන්නේ නැහැ. එතකොට recovery වලට සෑහෙන issue එකක් එනවා, energy levels වලට සෑහෙන issue එකක් වෙනවා. train කරලා recoveryත් නැතුව දවසම නිදාගෙන ඉන්න තමයි වෙන්නේ. උදේ meal එකකින් පස්සේ train කරන්න. ඊළඟට තියෙන option එකක් before the evening meal. අපි fast break කරන්න කලින් ওই meal එක ගත්තා නම් නෙමෙයි, fast break කරන්න කලින් තමන්ගේ training කරන්න පුළුවන්ද කියන එක. තමන් fast කරන කෙනෙක් නම් just think about it. fasting කරගෙන කරන ගමන් train කරන්න පුළුවන්ද කියලා. there you have the answer. අපේ ඇඟ dehydrate වෙලා තියෙන්නේ. උදේ ඉඳන් කාලා නැහැ. එනර්ජි ලෙවල්ස් හොඳටම අඩු වෙලා තියෙන්නේ. බඩගිනි මේ කියන්නේ අමාරු ෆේස් එකක ඉන්නේ අර අන්තිම පැය දෙකේ හෝ පැය. එතකොට ওই වෙලාවේදී ට්‍රේන් කරනවා කියන එක ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි. අනිත් එක ඩිහයිඩ්‍රේට් වෙලා තියෙන නිසා ඉන්ජරි එකට යන්න තියෙන chance එක වැඩි. මසල් එක ඩිහයිඩ්‍රේට් වුණාම and also කාලාන්ත දාන්න උනත් රිස්ක් එකක් තියෙනවා. ඔය වගේ ඩිහයිඩ්‍රේට් වෙලා තියෙන වෙලාවෙදී ට්‍රේන් කරන එක. ඊළඟට තියෙනවා අපේ මම සජෙස්ට් කරන ඔප්ෂන් එක after breaking your fast evening meal එකෙන් පස්සේ තමන්ගේ ට්‍රේනින් කරන්න කියලා. එතකොට ඒකෙත් ටයිම්ස් දෙකක් ගන්න පුළුවන් අපිට. තමන්ගේ මීල් එක ගන්නව තමයි ටයිම් එක වෙනස් වෙන්නේ. තමන් ෆාස්ට් බ්‍රේක් කරද්දී ගොඩක් ලොකු මීල් එකක් ගන්න කෙනෙක් නම් ගොඩක් අය එහෙම තමයි ගොඩක් ලොකු මීල් එකක් ගන්නවා. so එහෙම කෙනෙක් නම් මීල් එක අරගෙන 2 hours වගේ ඉන්න let your body digest the food. digest කරගෙන පොඩ්ඩක් ඒක absorb කරගෙන අපේ energy levels හොඳට up වෙන්න time එකක් දීලා ඊට පස්සේ තමන්ගේ training කරන්න. තමන් පොඩි meal එකක් නම් ගන්න, meal එකක් in the sense පොඩි snack එකක් වගේ නම් ගන්න, banana එකක් whey protein scoop එකක් ඒ වගේ එහෙම නම් ගන්න. ඔයාලට ඉන්න පුළුවන් 45 minutes to 1 hour වගේ ඔය වගේ පොඩි කාලයක් ඉඳලා training කරන්න පුළුවන්. මම recommend කරන්නේ 1 to 2 hours කොහොමත් තමන්ගේ meal එකෙන් පස්සේ train කරන්න. මොකද පොඩි snack එකක් ගන්න එකත් insufficient වෙන්න පුළුවන්. මොකද ගොඩක් වෙලා කාලා නැහැ, energy levels අඩු නිසා
මං සජෙස්ට් කරන්නේ ෆාස්ට් එක බ්‍රේක් කරද්දී තමන්ගේ එනර්ජි ලෙවල්ස් ෂේප් එකේ ඉන්ක්‍රීස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රේනින් කරන්න පුළුවන් විදිහට එනර්ජි ලෙවල්ස් ට්‍රේනින් කරන්න පුළුවන් විදිහට එනර්ජි ලෙවල් එක අප් වෙන විදිහට මීල් එකක් ගන්න ෆාස්ට් එක බ්‍රේක් කරද්දී අරගෙන 1 or 2 hours ඉඳලා ට්‍රේනින් ස්ටාර්ට් කරන්න. එතන ඉෂුව එකක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේක කියන්න ඕනේ තමන් මේ දවස්වල ට්‍රේන් කරද්දී එනර්ජි එක අඩු නිසා සහ ඩිහයිඩ්‍රේට් වෙලා ඉන්නේ අනිවාර්යෙන් PR ගහන්න යන්න එපා මේ දවස්වල ජිම් එකේදී. For those who don't know what a PR is, PR means a personal record. ඒ කියන්නේ තමන්ගේ max weight එකෙන් max reps එහෙම මොනවාරි දෙයක maximum කරන එකක් තමයි PR එකක් කියන්නේ. PR ගහන්න යන්න එපා මේ month එකේදී. Also failure වෙනකම් train කරන්න යන්න එපා. හැම set එකක්ම injury එකට යන්න තියෙන chance එක වැඩි. ඔහොම risk එකක් ගන්න එකෙන් light weight train කරන්න and also මේ month එකේදී විතරයි මේක කරන්නේ. It's just 1 month. worry වෙන්න එපා. තමන්ගේ ඇඟ බහීද අනම්මනම් එච්චර worry වෙන්න එපා. 1 month වලින් එහෙම ලොකු අවුලක් කරන්න බෑ තමන්ගේ ඇඟට. muscles build කරන අයගේ පොඩි shrink වීමක් වෙයි. මොකද ඇඟේ glycogen level එක බහින නිසා. ඒත් තමන් fasting season එක ඉවර වුණාට පස්සේ ඊළඟට සාමාන්‍ය විදිහට කන්න පටන් ගත්තාම ඕක ඉක්මනට තිබ්බ ගන්නට ආයෙනවා. and මේ දවස් ටිකේදී weight එක අඩු කරා කියලා පටන් ගද්දි බිගින කෙනෙක් වගේ පටන් ගන්න උවමනාවක් නැහැ. තමන් ගිහිල්ලා ඊළඟ month එකේ ඉඳලා normal විදිහට train කරන්න පුළුවන්. ඊළඟට අපි බලනවා නම් supplements ගැන මේ month එකේදී තමන්ගේ nutrient deficiencies තියෙනවා වගේ දැනෙනවා නම් ඒ කියන්නේ තමන් meals වලදී vegetables fruits වගේ දේවල් avoid කරනවා නම් කනකොට එතකොට ඇඟට එන්න ඕන micronutrients අඩු වෙනවා නම් vitamins minerals ඒවා අඩු වෙනවා නම් ඔයාට පුළුවන් multivitamin එකකට වගේ යන්න මේ month එකේදී. and also protein intake එක ගොඩක් අඩුයි නම් ඔයාගේ meals ගන්න දෙකයි ඒ දෙකෙන් protein intake එකක් හරියට එන්නේ නැත්තම් මේ protein එකට වගේ ගියාට issue එකක් නැහැ. but ගොඩක් අයගේ issue එකක් ඒ දැන් මම supplements දෙකක්ම කිව්වා දැනට energy levels අඩු නිසා මේ month එකට pre workout එකක් ගත්තට issue එකක් නැද්ද කියලා pre workouts ගන්න එපා. මේ month එක විතරක් නෙමෙයි usually pre workouts වලට යන එක එච්චර suitable නෑ. මොකද pre workouts ගොඩක් addict වෙනවා. මේ month එකේදී pre workout එකක් useful වුණත් එතකොට ඊළඟ month එකේ ඉඳන්නුත් ඒ pre workout එක crave වෙනවා. ඊළඟ month එකෙත් energy levels කොච්චර තිබ්බත් pre workout එක නැත්තම් අර mentally ready නැහැ train කරන්න. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා තියෙන energy වලින් train කරන්න maintenance phase එකක ඉන්න මේ month එකේදී ඒ වගේ light weight දාලා shape එක කරගෙන යන්න. Hope you all have a good time this Ramadan. We'll meet up in the next video.